මේ පළවෙනි හාල් එක හොදල කොට දැක්කේ නැද්ද? මේ ඉන්නේ කරවල වෙච්ච පණුවා. මේ දැන් අලුතෙන් දුවන එක. අපිට එන්න බැරුණා කියමුකෝ. මේක මාර වෙන්නේ නැහැ නේ. පීරිසියක් දෙන්නකෝ. පීරිසිය. මේ දැන් මම මේකෙන් ගන්න ඈ. මේක මේ ඔයාලා ඉගෙන ගන්නත් ඕන නැත්තම් මේක අවදාවත් අහුවෙන්නේ නැහැ නේ. මේ තියෙනවනේ. අයියේ මේ තියෙනවනේ. මේ මුකුන්ද අඳුර ගන්න පුළුවන්ද? මේ කොල්ල මේ ඉන්නේ කලින් මේ වගේ හිටපු පණුව ඉන්නවනේ මේ දඟල පණුව ඉන්නවනේ. මේ දඟලන පණුවන්ට හාල් එක පියුමිගේෂන් කරාට පස්සේ මේ පණුවම් බියලා යනවා. බෙල්ලා කුණු ඒ කියන්නේ කුණු වෙන්නේ නැහැ. පියුමිගේෂන් එකට මිනරල් බ්‍රොමයිඩ් එක කරවල වගේ වෙනවා. මේ ඉන්නේ කරවල වෙච්ච පණුව. මේ ඉන්නේ කරවල වෙච්ච පණුව. මේ දැන් අලුතෙන් දුවන එක. ඒ කියන්නේ මේක කලින් පණුව ගහපු හාල් එකක්. හරිද? පියුමිගේෂන් කරලා ආපහු දීලා තියෙන්නේ මේ. එතකොට දැන් ආපහුත් පණුව ගහලා තියෙනවා. ඒක මොකද කරන්නේ කියන්නේ? එතකොට අපි බලන්න ඕන ගන්න හාල් එක හාල් එකේ මේ වගේ කළු පාට කෑලි තියෙනවා නම් අරන් බලන්න ඕන මොනවද කියලා. අපිට තියෙන හාල් වලට කොහෙන් හරි ගමතෙන් හරි මේ කොහෙන් හරි වටෙන්න පුළුවන්. මේ තියෙන්නේ ගමතෙන් වටට නෙවෙයි. මේ තියෙන්නේ හාල් පණුව ගහලා හාල් පණුව ගහපු පියුමිගේෂන් කරලා ආපහු එවනේ. එතකොට මොකද කරන්නේ? දඟලන පණුව නෑ පේන්නේ. මේක දැන් වෙල්ලන් තියෙන ඕන වතුරකට දාලා බලන්න. මේක ටක්කලා පා වෙනවා. ආවුනාම ටක්කලා එන්න හොයන්න බෑ. මේ කියන්නේ මේ පරණ හාල් එකක් පියුමිගේෂන් කරලා ආපහු රීපෙක් කරලා ආපහු එවුවා. ප්‍රශ්නේ තියෙන්නේ වෙලාවට අදක් දෙනකොට අදක් පණුව ඉන්නවා. ඒතකොට මේක ගත්තා පණුව ඉන්නවා. මේක දෙන්න බෑනේ කොල්ලෝ. ආදියා ගේන්නේ පුතේ. ආදියා දෙනවා දෙමු නැත්තම් මේක හොයාගන්න බැරි වෙනවා. හරි අපි කියන ඉස්සර සාරා වීඩියෝ එක කරනවා. හරි මං ඔය දින හාල් මේ මම ගන්න මේ බලන්න මේ මේක අතර ගත්තා. මම වීඩියෝ එක කරනවා. කොල්ල අනිත් දවස් වලට මේ හාල් ගන්නකොට ඒක තෝරා ගන්න. නැත්නම් දඟලන්නේ ඒව නෙවෙයි. මේ තියෙන්නේ දැන් මේ පණුව මැරලා ඉන්නේ. මැරලා පියුමිගේෂන් කරපු එකෙක් ඔය. මේ මැරලා පියුමිගේෂන් වෙච්චි. මෙයා නම් දඟලන ගුල්ලේ. මෙයාලත් දඟලන ඕන තරම් දැන් මේ පියුමිගේෂන් කරපු ඒවා තියෙනවා. දැන් මේ දෙක අයින් කරලා අපි ඕන හොයමු. මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ පණුව. පණුව වේල්ලා ඉන්නේ හොඳටම. හරි. 6:20 ගෙන ආපු එකේ බිල. මේ තියෙන බිල මොකක්ද? කාටවත් මේ කිසිම බිලේක මේකක් නැහැ. බිලේ සීල් එකක් ගහලා තියෙනවා, පේට් කියලා දෙනවා, ඩිලිවර්ඩ් කියලා ගහලා දෙනවා. කියන්නේ ගත්තා දුන්නා. සල්ලි ගත්තා, වලට ගියුවා. ඒ කඩෙන් කියලා මේ දැන් ඒ කඩේට ගිහලා පෙන්නන්න මොනවා කියලා පෙන්නන්න දෙන්නේ. මොනවාවත් පෙන්නන්න දෙයක් නැහැ. ඒක අපිට කඩේ තියෙන හන්ද කවදාවත් ගන්න බඩුව දාන්න මේ වගේ මොකක් හරි නමක් ගමක් විස්තරයක් වල ලියලා ටිකක් ගන්න. ඒකට ඒ කඩේට කියලා හරි තේරෙනවනේ. මේකෙත් ඒවල් නේ. ඩිලිවර්ඩ් පේජ්. ඒකේ දිනයක්වත් දාලා නෙමෙයි. නේ? බිල ගත්තාම කියවල බලන්නේ නැහැ නේ ඒකයි වෙලා තියෙන්නේ. බිල ගත්තාම පොඩ්ඩක් බලලා ගමු නැත්නම් දැන් මම හිතන්නේ මේක රිටර්න් කරගන්න පුළුවන් වෙයි කියලා. ගන්න නැහැ ගන්න. මොනවා කියලා පෙන්වන්නේ? ඔප්පු කරගන්න බෑ. මුදලාලියට දන්නවනේ පෙටාවල. ඔයාලට විතර නෙවෙයි. දැන් අපිට නඩුවක් දාගන්න බැයි. මම දැන් මේ බිල එල්ලුවේ කොළඹ PHට යවන්න. යව මම මොකක් යවලද කියන්නේ? කාගේ කඩේ කොහොම තිබ්බ කියලා යවල කියන්නේ. මට කියන්න දෙයක් නැහැ නේ. කොයි කඩේද ගත්තේ කියලා ඔයාලනේ දකින්නේ. ඒ කඩේ මුදලාලිගේ අපේ කඩේ වනේ. ඒක නිසා ගන්නේ කොහෙද කොතනද අඩුම තරමේ තියෙන එක නම එතන ඇඩ්‍රස් එක ෆෝන් නම්බරයක් රෙජිස්ට්‍රේෂන් අංකය මොකක් හරි තියෙන බිලක් ගන්න. නැත්තම් බිලක් ගත්තා කියලා මේකේ සීල් එකක් ගහලා දෙනවා. පේමන්ට් ඩිලිවරි එක කියලා. මේකදී ආගේ වගකීමක් නැහැ. මම දන්නේ මේක රිටර්න් කර ගන්න පුළුවන්. ඒක අපිට කම්ප්ලේන්ට් කරන්න නම් බෑ. ඇයිද අපි කාට කියලා කම්ප්ලේන්ට් කරමු? මොන කඩෙන් ගත්තා කියලා කම්ප්ලේන්ට් කරා. නිසා ගන්න බඩුව වගකීමක් තියෙන බිලක්වත් අඩුම තරමේ මේ බිල දෙනකොටම යාලා දන්නවා මේක බා ගත්තනම් මුනා කළා හරි තල්ලු කරගත්තා නම් ඇති. එයි ආපහු රිටර්න් එන්න තනක් නැහැ. කොහෙද කියලා රිටර්න් එන්න. ගහලා තමයි සල්ලි ගන්න වෙන්නේ. නීති අනුකූලව නම් ගන්න වෙන්නේ නැහැ.